හොඳයි. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම ඉතින් අපි මේ අද දවසේ එක්ක වෙලා ඉන්නේ. දවස් කීපයක් අපි ඒගොල්ලොත් එක්ක විවිධ වැඩසටහන් කරා. එතකොට ජාත්‍යන්තර වැඩසටහන ගැන සාකච්ඡා කරා. ඒකටත් අපිට ගොඩක් දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒ වගේම මැජික් ඉගෙන ගන්න ආසයි කියන ලොකු පොඩි සෑම දෙනාම අපේ සංගමයට සම්බන්ධ වෙන්න මැජික් ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න එහෙමත් කතා කරා ගොඩක් දෙනෙක්. ඉතින් අද කතා කරන්න යන්නේ ලෝකයා ඒ කියන්නේ ජාත්‍යන්තරයේ මැජික් සහ ලංකාවේ මැජික් ගැන. ඉතින් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ජාත්‍යන්තරයේ මැජික් ශිල්පියෝ ඉන්නවා ප්ලේන් අතුරුදහන් කරනවා, කෝච්චිය අතුරුදහන් කරනවා, විවිධ මේ විශ්මිත දේවල් කරනවා කියලා. පළවෙනි කාරණාව ලංකාවෙත් ඒව කරන්න පුළුවන්. මම එක කාලයක් 97 දැස් බැඳගෙන මෝටර් සයිකලේ පැද්දා ලංකාවේ. ඊට පස්සේ ජාත්‍යන්තරයට මම ගියා සයිප්‍රසය ග්‍රීසිය වගේ රටවල් වල මම ගියා. මං හිතන්නේ ලංකාවේ එකම පුද්ගලයා මම බය නැතුව කියනවා ලංකාවේ එකම පුද්ගලයා සයිප්‍රසයට ඉලූෂන් ඒ කියන්නේ පෙට්ටි බට්ටි වගේ මැජික් අංක දෙකට කපන ඒවා පා කරන ඒවා අතුරුදහන් වෙන ඒවා අරගෙන කිලෝ 850ක් විතර එයා කාගෝ දාලා ගිය එකම මැජික් ශිල්පියා මම. ජාත්‍යන්තරයට යුරෝප් කියන රටකට. එතකොට අද වෙනකොට මං හිතන්නේ එහෙම කවුරුත් ලංකාවේ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මැජික් සම්දර්ශන වලට යනවා. නමුත් ඉලූෂන් සම්දර්ශනයක් කියන්නේ පැය දෙකමාරක ලොකු සම්දර්ශනයක් කරන්න ලොකු කණ්ඩායමක් එක්ක ගිය එකම ශිල්පියා මම. එතකොට ඩුබායි රාජ්‍යයේ, එතකොට ඉන්දියාව, සිංගප්පූරුව වගේ රටවල් වල මම සම්දර්ශන ගොඩක් කරලා තිනවා. ඒ සම්දර්ශන වලදී එහි ඉන්න මැජික් ශිල්පීන් මාව පෞද්ගලික හම්බෙලා කියනවා ලක්රුවන් මිස්ටර් මැජික් අපිට ඕන ඔයාගේ ඇක්ෂන් වීඩියෝ කරන්න. ඒ කියන්නේ මගේ තියෙනවලු මම දන්නේ නැහැ. ඒක බලන ඔබ ප්‍රේක්ෂකයෝ තමයි දන්නේ. මගේ ඇක්ෂන් වල තියෙනවලු ඒක විවිධ මේ වශී වීම. ඇස් වලින් ඉරියව් කියන්නේ අභිනය කියන දේ. ඒ තුල මේ ගොඩක් මැජික් ශිල්පීන් සමහරක් වෙලාවට උදාහරණයක් දෙන්න. දැන් බෝතලයක් තියෙනවා අපි මේ වගේ. බෝතලේ සයිස් එක අඩියයි කියමුකෝ. ඒතකොට ඒ අඩියේ බෝතලේ නැති කරනවා නම් අපි දන්නවා නැති කරන්න බෑ. නමුත් ඒක කිසියම් සූක්ෂම දෙයක් නේ. ඒ බෝතලේ මෙතනට තියෙනවා නම් ඒ බෝතලේ දැන් මෙතන නැති වෙලා තියෙන්නේ. නමුත් අපි බෝතලේ මෙහෙම ගන්නවා කියලා පෙන්නලා මෙතනට එනකොට ඒ බෝතලේ මේ සයිස් එක මෙතන ගත්තු ගානට මේ අත එන්න ඕන. එහෙම නැත්නම් මෙයා මෙතනට මේ අත තියෙනවා. ඊට පස්සේ එයා මෙතනට එනකොට මේ අත මෙතනට ඇවිල්ලා. එතකොට බෝතලේ අඩි දෙකක් විතර වෙලා. එහෙම වෙන්න බෑනේ. ඒ වගේ මූව්මන්ට්ස් වලට ඒ වගේ මගේ අභිනයන් වලට අභිනය රංගන වලට ගොඩක් පිටරට මැජික් ශිල්පීන් වශී වෙලා මගේ ඒව වීඩියෝ කරගත්තා. එතකොට ඒ වීඩියෝ කර ගැනීමත් තුළ මේ ගොඩක් දෙනෙක් අහන්නේ අපිට ජාත්‍යන්තරයේ තියෙන මැජික් බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවට එන්න හිතලවත් නැහැ මැජික්. ඒවා ගෙන්නන්නත් අමාරුයි. මොකද අපේ රටේ සීමිත ගානයි මැජික් ශිල්පීන් ඉන්නේ. මං හිතන්නේ අපේ සංගමේ ඉන්නවා ප්‍රවීණ මැජික් ශිල්පීන් 5-6 දෙනා ඉන්නේ. අනිත් ඔක්කොම 70 ගාන සංගමේ සමාජික මහතුරු ඉන්නවා. ඒකෙන් ඉන්නේ ඔක්කොම හොබි එකට විනෝදාංශයට කරන අය. එතකොට ඒගොල්ලන්ට බෑ මම හිතන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ගෙදර තියෙනවා රුපියල් 25000 ටීවී එකක්. අල්ලපු ගෙදර තියෙනවා ලක්ෂ එකමාරේ ටීවී එකක්. ඉතින් මට ලක්ෂ එකමාරේ ටීවී එකක් ගන්න බැරි හින්දා තමයි රුපියල් 25000 ටීවී එක අරන් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ලංකාවේ හැකියාවට රැකියාවක් තියෙනවනම් ඔන්න මැජික් ශිල්පීන් අර ජාත්‍යන්තරයේ වගේ ලොකු මැජික් භාණ්ඩ අරගෙන අතුරුදහන් වෙන ඒවා, ගුණේ පාවෙන ඒවා, පාර යන ගමන් පාවෙන ඒවා ඒක ඔක්කොම කරන්න පුළුවන්. ඕවා ටෙක්නික්නේ. මැජික් කියන්නේ කිසියම් රහසක් තියෙනවා. ඒ රහස කරන්න නම් ඒවට අදාළ බඩු භාණ්ඩ ගෙන්නන්න ඕන. ඒවා ඇමරිකාවෙන් වෙන්න පුළුවන්, ජපානයෙන් වෙන්න පුළුවන්, චීනයෙන් වෙන්න පුළුවන්. ඒ නිර්මාණ තියෙන මැජික් ආයතන මැජික් භාණ්ඩ විකුණන උපාංග තියෙන ඒ ආයතන වලින් අපි ගෙන්නන්න ඕනේ. ඒවා ගෙන්නන්න ගියාම අපිට ලොකු ටැක්ස් එකක් ගන්නවා. ඒවට අපිට රජයෙන්වත් නැහැනේ සහයෝගයක්. මෙයා මේ මැජික් ශිල්පියෙක් මෙයාට දෙන්න ඕන අපි සහයෝගයක් ටැක්ස් ෆ්‍රී කරලා දෙනවා. මේ අහවල් භාණ්ඩ ගේන්න, මේ මැජික් භාණ්ඩ ගේන්න කියලා. ඉතින් එහෙම දෙයක් රජයෙන් හරි අපිට ලැබෙනවා නම් මම හිතනවා හොඳයි කියලා. එතකොට මේ රටේ කලාව දියුණු වෙනවා. මං හිතන්නේ මේ රටේ කලාව දියුණු වෙන්නේ නැති හේතුව සාමාන්‍යයෙන් අපේ රටේ සමහරක් කලා ශිල්පීන් ඒ කියන්නේ අනුන්ගේ සින්දුවක් කියන එහෙම නැත්නම් නිකන් මේ ඇඟ පෙන්නලා නැටුමක් නටන ඒගොල්ලන්ට තමයි මේ රටේ කලාව කියන්නේ. ඒකනේ මේ කලාව කියන්නේ. කලාව කියන්නේ බුද්ධිය. බුද්ධියත් එක්ක දෙමාපියෝ අම්මා තාත්තා දරුවා ඔක්කොම එක්ක ඉඳලා විනෝද වෙන්න පුළුවන් දෙයක් තමයි
කලාව කියන්නේ. අන්න ඒකටයි අපි කියන්නේ මේ රජයට කණ්ඩනාගා කියන්නේ ඔබ අනිකුත් දේවල් කරනා වගේම මේ මැජික් කලාවට කිසිම රජකින් සහයෝගයක් ලබා දීලා නැහෙනි. අද වෙනකන් රටේ නායකයා වුණත් පටන් ගන්නකොටම කියන්නේ දිවුරුම් දෙනකොටම කියන්නේ මම මැජික් ශිල්පියෙක් නෙමෙයි, ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි. මට එකපාරට මේවා මවන්න නැති කරන්න අතුරුදහන් කරන්න බැහැ කියලා තමයි පටන් ගන්න. ඉතින් ඒක ගැන කියනවා නම් අපි ගැනත් පොඩ්ඩක් බලන්න කියලා කියනවා. ඒ කියන්නේ මුල මුදලින් නෙමෙයි අපේ හැකියාවන් වලට තැනක් දෙන්න. බඩු භාණ්ඩයක් පිටරටින් ගෙන්නනවා නම් ඒකට ටැක්ස් එක ෆ්‍රී කරලා දෙන්න. එතකොට පිටරට තියෙන මැජික් භාණ්ඩවල තියෙන සූක්ෂමතාවය ඒවට යන වියදම් අපේ ලංකාවේ දරන්න බෑ. ඒකයි ජාත්‍යන්තරයේ ලොකු දේවල් කරද්දී අපිට මෙහෙ පොඩි දෙයක් කරන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බිල්ඩින් එකක් අතුරුදහන් කරද්දී අපිට වෙන්නේ පරිවියක් අතුරුදහන් කරන්න. බිල්ඩින් එක අතුරුදහන් කරන්න ගියොත් ඒකට අවසරය දෙන්නේ නැහනේ. ඒක අවසරය ගන්න අමාරුයි. දැන් පිටරට මම දන්නවා ලෝකේ ඉන්න මැජික් රජ වගේ ඉන්න කෙනා ඩේවිඩ් කොෆර්ෆීල්ඩ්. ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් ලිබර්ටි ටැෂු එක අතුරුදහන් කරලා පෙන්නනවා. ඒකට ඒ රජයෙන් අවසරය දෙනවා. අපි සීගිරිය එක තප්පර 5කට අතුරුදහන් කරලා පෙන්නන්න ඉල්ලුවොත් දෙයිද? දෙන්නේ නැහැ. හේතුව ඔයාව කොහොමද කරන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මේක මේ පෞරාණික වස්තුවක්. එහෙම කියලා කියනවා. නෑ අපි අතුරුදහන් කරන්න කියන්නේ මේක අපේ ටැලන්ට් එක හැකියාව පෙන්වන්න. ඒක කරන්න පුළුවන් හින්දා ඉල්ලන්නේ. ඒකට අවස්ථාව දෙන්නේ නැත්නම් අර පිටරට දෙනවා. එතකොට අපේ සාමාන්‍ය ප්‍රේක්ෂක මහතුරුන් අහනවා, මහත්මා මහත්මීන් අහනවා, දුවා දරුවා අහනවා ඇමරිකාවේ මේ කෝච් එක අතුරුදහන් කරනවානේ. ප්ලේන් නැති කරනවානේ. අපිට ප්ලේන් එකක් නැති කරන්න යන්න අපිට එයාපෝට් එකක් සුට යන්න දෙනවද? දෙන්නේ නැහැ. අපි මොන මැජික් ශිල්පය ගැන දන්නවා කියලා අපේ තියෙන සියලුම අයිඩෙන්ටිය අපේ හඳුනුම්පත පෙන්නුවත් අපිට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. දැන් අඩුම තරමේ ජාත්‍යන්තර මැජික් ශිල්පය මේ ලංකාවට එනකොට ඒගොල්ලන් අපි ආරාධනා කරගන්න කැඳවන්න ඒගොල්ලන්ව පිළිගන්නවත් යනකොට අපි ටිකට් එක ගන්න රුපියල් 500ක් දීලා. ඒකටවත් අපිට සහයෝගයක් නැහැනේ. ඉතින් එහෙම ඒ පොඩි දෙයට සහයෝගයක් නැත්නම් අපි මේ රටේ කලාව කොහොමද දියුණු කරන්නේ? ඒක දියුණු කරන්න නම් මේ නායකයන්ගේ ඇස්සරෙන්න ඕන. මුලින්ම දැන් පාර්ලිමේන්තුවල කතා වෙනවනේ. එක දේවල් කතා කරලා නිකන් කාලේ නාස්ති කරනවා මම නම් දකින්නේ. අන්නේ ඒව නොවි මේ රටේ වෙන්න ඕන දේ ගැන පොඩ්ඩක් හොයලා බලලා අපි කියන දේට පොඩ්ඩක් ඇහුම්කන් දුන්නා නම් මේ රට සුරපුරයක් වෙනවා. එහෙමනම් ඒ රටට වඩා ජාත්‍යන්තරයට වඩා වැඩෝ ඉන්නවා ලංකාවේ හොඳ මැජික් කලාවෙන් දියුණු වෙන්න පුළුවන්. එහෙමනම් සහයෝගය දෙන්න ශ්‍රී ලංකා මැජික් ශිල්පීන්ගේ සංසදය බලන් ඉන්නවා. ඕගොල්ලන්ගේ සහයෝගය ලැබෙනකන් 07 41 5 147ට කතා කරන්න ඕගොල්ලන්ගේ සහයෝගය අපි බලාගෙන ඉන්නවා. ස්තුතියි.